යනවා. මං අද යනවා මම මේ ලෝකේ ආදරේම කෙනෙක්ට සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් ගන්න. මං හිතුවා ඒකට ඔයාලවත් එක්ක කරගෙන යනවා කියලා. මම මොනවද ගන්න යන්නේ, මං කාටද ගන්න යන්නේ කියලා බලන්න. vlog එක ඉවරනකම් බලන්න. මේ ඉන්නේ මමයි මගේ අම්මයි මම ඉපදුන දවසේ. ඉතින් මේ දවසේ මගේ අම්මා මං වෙනුවෙන් කරපු සැක්‍රිෆයිසස් වලට, එයා එදා ඒ විඳපු දුකට ඒ ණය මට ගෙවන්න බැරි වුණාට මං හිතුවා ඒ වෙනුවෙන් මගේ බර්ත්ඩේ එක දවසේ මගේ අම්මිට මොනාහරි මට පුළුවන් විදිහට පොඩි ගිෆ්ට් එකක් අරන් දෙනවා කියලා. ඒක තමයි අද මම මේ vlog එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මුලින්ම හිටගත්තිපු දවස, ඊළඟට මගේ ෆස්ට් බර්ත්ඩේ එක, ඊට පස්සේ මම මුලින්ම අකුරු කියවපු දවස වගේ මගේ පොඩි පොඩි ඉම්පෝර්ටන්ට් දේවල්, ඊට පස්සේ මගේ නංගිගේ ෆස්ට් බර්ත්ඩේ එක දවසේ මම වගේ අපි දෙන්නගෙම හැම දෙයක්ම ඉම්පෝර්ටන්ට් දේවල් අම්මලා ලස්සනට ඩොකියුමන්ට් කරලා තියෙනවා අපිට බලන්න. ඉතින් ඒ නිසා මම අම්මා වෙනුවෙන් කරන දේත් ඩොකියුමන්ට් කරලා මේ විදිහට vlog එකක් හදලා තියෙනවා කියලා මං හිතුවා. ඉතින් මං මෙන්න මෙයත් එක්ක අද ආවා බඩු වගේක් ගන්න අම්මිට. මොකද මම ලංකාවට යන්නේ නැහැ. හැබැයි මේ මාත් එක්ක ඉන්න මගේ යාළුවයි තව යාළුවෙක් ඉන්නවා. ඒ දෙන්නම ලංකාවට යනවා. ඉතින් ඒ නිසා එයාලගේ අතේ අපේ අම්මිට ඕනෙම කියලා හිතන දෙයක්කුයි, එයා කන්නාස පොඩි පොඩි දේවල් වගේකුයි යවනා කියලා මං හිතුවා. අපේ අම්මා ළමයි පොඩි පොඩි නට්ස් වර්ග කන්න මාර ආසයි. ගොඩක්ම පිස්ටෑෂියෝ වගේවා. ඉතින් මං හිතුවා ඒ වගේ ඒවා ටිකකුත් යවනා කියලා. යාළුවෝ දෙන්නගේ අතේ යවන්න වෙන්නේ, මොකද යාළුවගෙත් බඩු තියනවානේ ගෙනියන්න. දෙකට බෙදලා මේ වගේ පොඩි පොඩි යා කන්න කැමති ආස දේවල් ටිකකුත් දාලා යවනවා කියලා හිතුවා. බලමු යවා ගන්න ඊට ඇති වෙයිද කියලා. ඊට පස්සේ මෙන්න මේ කියුට්ම කියුට් යාළුවාවත් අරගෙන අපි යනවා ගෙදර. ගෙදර ආවා. ගන්න ඕන දේ ඇරෙන්න වෙන එක දේවල් ගොඩාකට සල්ලි වේදම් කරලා ආවා. නෑ ඇත්තටම මං ගන්න හිතාගෙන කියපු දේ ඒ shopping mall එකේ තිබුණ නැහැ. හැබැයි මං online check කරලා බලද්දී මට ඕන දේ වෙන shopping mall එකක යාළගේ වෙන outlet එකක තියනවා කියලා දැක්කා. හෙට විතර ගිහින් බලමු. The next day. අද මං යනවා මං අර අම්මිට ගන්න ඕනෙම කියලා බලාගෙන හිටපු gift එක ගන්න. ඊට කලින් මුලින්ම breakfast වලට මොනවා හරි අරගෙන මම යන ගමන් විස්තර කියන්නම් මං ඇත්තටම මොකද්ද ගන්න යන්නේ කියලා. මං බ්‍රෙක්ෆස්ට් ගන්න ආපු කැෆේ එකේ ලස්සන ෆොටෝෂූට් එකක් යනවා. ඉතින් ඒකත් බල කොෆි එකක් බීලා මං යනවා
මෙන්න මේක ගන්න මම ඔන්ලයින් සයිට් එකේ දැක්කා. අපි බලමු ඇතුළට ගිහිල්ලා මට ඕන එක තියනවාද කියලා. මගේ අම්මි ගාව බ්ලෙන්ඩර් එකක් තිබුණා. ඒක එයාගේ අත්තම්මා දීපු එකක්. ඒ කියන්නේ එයාගේ අම්මගේ අම්මා දුන්න ගිෆ්ට් එකක්. හැබැයි ඒක ළඟදී අම්මිගේ අතින් වැටිලා කැඩුනා කියලා කිව්වා. ඉතින් ඒක ගැන දුකෙන් කතා කරා. ඒක යාට මෙමරබල් දෙයක් නේ. ඉතින් මං හිතුවා මම ඒක දුන්නොත් එයාට අලුත් මෙමරි එකක් ක්‍රියේට් වෙයි කියලා. ඉතින් ඒ නිසා මම මේ හදන්නේ ටිකක් හොඳ බ්ලෙන්ඩර් එකක් බලලා ලංකාවට යන මගේ යාළුවගේ අතේ යවන්න. තව ඉතින් ගෙදර ඇවිල්ලා පොඩි නෝට් එකක් ලිව්වා. මම යන්නේ නැති නිසා අම්මිට කියවන්න. එකක් දාලා මම බෙල් එක යවන්න යන්නේ. මේ ගිෆ්ට් එක අම්මිට ලැබුණ වෙලාවේ රියැක්ෂන් එක මට චුට්ටක් බලන්න මගේ නංගී පොඩි වීඩියෝ ක්ලිප් එකක් එව්වා. ඒක ක්වොලිටි නැහැ. හැබැයි මම ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඊට පස්සේ මගේ අනිත් යාළුවා ගිය දවසෙත් ඒ වගේම පොඩි වීඩියෝ ක්ලිප් එකක් නංගී එව්වා. මොකද නට්ස් ලැබෙනවා නම් මට වඩා මං හිතන්නේ මං ආවට වඩා අම්මිට සතුටුයි. අනේ නෑ බොරු. ලංකාවේ දේවල් මේ වගේ වෙද්දී මෙහි මං ආවා මං ආසම රෙස්ටොරන්ට් එකකට යාළුවොත් එක්ක. ඉතින් මං හිතුවා ඒ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. A few hours later. මගේ තව යාළුවෙක් සුෂි කන්න යමුද කියලා ඇහුවා. ඔයාලා දන්නවනේ මං ලොකු සුෂි ෆෑන් කෙනෙක් කියලා. ඉතින් බෑ කියන්න හොඳ නෑනේ. ඒ නිසා මං ආවා සුෂි කන්න. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාට ආදරය කරන ඔයා වෙනුවෙන් කැපකිරීම කරන අයව වචනකින් හරි අගය කරන්න ඒ දේ ඇප්‍රීෂিয়েට් කරන්න මං කියන්නේ නැහැ ලොකු තෑගි ඕනි කියලා. වචනකින් හරි ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් නම් මං හිතනවා එයාට වගේම ඔයාටත් අමුතුම ආත්ම තෘප්තියක් ලැබෙයි කියලා. ඉතින් අදට ගිහින් එන්නම් මගේ බ්ලොග් එක බලවට. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලබන සතියේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න.